හරි නේද? පොට්ටි ඔක්කොම දාගත්තනේ. යම්මල් ඉක්මනට දුව ඔයා කී සති සෞන්දර්ය ඉස්කෝලේ ආවේ නැත්තේ? මැඩම් අපේ ගොයන් කැපුවා. ඒකයි එන්න බැරි වුනේ. සර් එනකම ළමයි පොඩක් එළියට ගත්තා. ළමයි ඊයේ සතියේ කතා කරන්නේ අපේ බෞද්ධ විදිහට අපේ පන්සිල් පද වර්ග අපේ ක්‍රිස්තියානි පද පහ පිළිබඳව. දැන් කාටද මේ හැමෝම අතරේ පන්සිල් පද පහ මතක? බාන්න කියන්නේ පන්සිල් පද පහ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදිවාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. පුතා පන්සල් ආවද? ආවද? ඔය මොකද කරන්නේ? මෙහෙ එනවා යන්න. මේ ඉන්න මම කියපු සීයා. පුතේ මේ කවුද? ඔයාගේ යාළුවද? ඔව් සීයේ මේ මගේ හොඳම යාළුවා පංචයාල. ෂා හරිම ලස්සන පුතෙක්නේ. පුතාගේ ගම් පළාත කොහෙද? සීයේ මම හිමදුවේ. හිමදුවේ? හිමදුවේ කොහෙද පුතේ? පුතාගේ තාත්තා කවුද? මම හොඳට දන්නවා හිමදුව පැත්ත. අටේ කනුවේ. අටේ කනුව? අටේ කනුව? අටේ කනුව කොහෙද? අපේ තාත්තගේ නම තමයි කාවින්ද. දුම්බර ගෙදර කාවින්ද කුමාරද? ඔව් ඔව් සීයා කොහමද දන්නේ? ඒකනේ මටත් හිතා ගන්න බෑ.
පුතේ අදත් බෝධි පූජාවක්ද? ඇයිසී එදා මං යාළුවෙක් එක්ක ආපු දවසේ එකපාරටම නැගිටලා ගියේ. පුතේ මන් දෙයක් කියන්නම්. පුතාගේ යාළුවට කිව්වට කමක් නැහැ. යාළුවට කියන්න තාත්තට කියන්න එපා කියලා. හරි සීයේ මම එහෙම කරන්නම්. එයා මම කියන දේ අහනවා. පුතේ එදා ඔයා එක්කන් ආපු යාළුවා ඔව් පන්සාල මගේ පන්තියේ ඉන්නේ. එයාගේ තාත්තා ඔව් සීයේ එයාගේ තාත්තා කාවින්ද අංකල් RCD කියලා ලොකු කම්පැනි එකක මැනේජර් කෙනෙක්. එයාට හොඳ වාහනයක් එහෙමත් තියෙනවා. ඉතින් සී කියන්නකෝ මට අර කියනවා කියපු එක. ඒ මගේ දෙවනි පුතා. කාවින්ද අංකල් පුතා පුතා ඔව් අම්මේ ලබන සෙන්සරාදවර පන්ති යන්න වෙන්නේ නැහැ. ඔයාගේ යාළුවා පංචාලේ යනවා. කාවින් අංකල් 109කට දානයක් දෙනවලු. මෑසිරිපුර පැත්තේ ලොකු පන්සලකට. අටපිරිකරත් පූජා කරනවලු. අපිත් එකක් බාරගත්ත පුතාගේ අතින්ම පූජා කරන්න පුතේ. අවසරයි අපේ හමුදුරනේ. අවසරයි අපේ හාමුදුරනේ. අපිට බොහොම සතුටුයි අපේ නායක හාමුදුරුවෝ වැඩි එකට. බොහොම හොඳයි. වාඩි වෙලා. පින්වතුනි හැමදෙනාම පන්සිල් සමාදන් වීම සඳහා තුන්වරක් නමස්කාරය කියන්න. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා නතං කම්මං කතං සාදු යං කତ୍වාං කප්පති යස අසුභෝ සංවිපාකං පරිසේවති. කවදාවත් අඳුරු පිරුණු දැහැමින් යුක්ත අඬන්න දොඩන්න වැළපෙන්න වෙන දෙයක් නෑ. කියන්නත් එපා, කරන්නත් එපා, හිතන්නත් එපා. පසුවට අඬන්න දොඩන්න වැළපෙන්න වෙනවා මා කරගත්තා වූ අකුසල කර්ම රෝය කියලා වෙන්න වෙනවා. ඒ නිසා මේ හැම දිනම ඉතාමත් සාධාරණ කටයුතු විනත දාමට පමණක්ම විත යොමු වෙන දේවල් කරන්න ඕනේ. දුක්ඛින්ද වෙද අඬන්න දොඩන්න වැළපෙන්න වෙන දේවල් නම් කරන්නත් එපා, හිතන්නත් එපා, කරන්නත් එපා. මේ මොකද තමන්ට මල්ලි ඕක දෙන්නකෝ. මේ අහන්නකෝ. එයි මොකද? දානෙ ගෙදර ගියාට පුතාගේ හිතේ කිසි සතුටක් තිබ්බේ නෑනේ. කාවින් ගයට වඳින්නවත් ගියේ නෑ. පැත්තකට වෙලා බලාගත්තුවද බලාගෙන හිටියේ. අටපිරිකර පූජා කරන්නත් මම බලින්ම වගේ යන්නේ. මට හිතෙන්නේ මොකක්දෝ ලොකු කලකිරීමකින් ඉන්නවා කියලා. පන්සලේ ලොකු හාමුදුරුවෝ ගාටවත් එකතු කරන් ගියත් හොඳ නැද්ද? අපි ආම්තුරට කියලා බලමු.
මහත්තයා බොහෝ කාලෙකින් ඒත් මම මේ දරුවෝ ඉන්නව දාම් පාසල් ආපුණා තාත්තා. පුතා මතක් කරලා අපේ හම්බුනේ. අපි මේ හදිස්සියම වහන්සේ මුණ ගැහෙන්න ආවේ මේ ළඟකදී දෙන අපේ පුතාට ලොකු වෙනසක් දකිනවා අපේ හම්බුනේ. පෙලක් වෙලාවට උන්නේ බලාගත්තුවට බලාගෙන ඉන්නවා. අපිටත් තේරෙන්නේ ඇයි කියලා. ඔව් මම කීවද නේද දැක්කා ඒක. තුනින්දට හොඳට ගාතාව පුළුවන්. මට වුණා ගාතාව කියා බෝධි මලුව වටේ සක්මන් කරනවා. හම්දුනේ ඇයි මොකද තුනින්ට ප්‍රශ්නේ කියන්නේ ගැටලුව මොකද්ද? මට මහාන වෙන්න ඕනේ. ඒක නම් හොඳ අදහස. ඒත් හොඳට හිතලාද ඔය තීරණය ගත්තේ? පහන වුණාම ගෙදර ඉන්න වෙන්නේ නැහැ. සෙල්ලම් කරන්න වෙන්නේත් නැහැ. පන්සලේ හරි ආරණ්‍ය සේනාසනේ හරි තමයි ඉන්න වෙන්නේ. හම්දුනේ මේක මගේ අම්මට තාත්තට කැමති කරලා දෙන්න. එතකොට ඔබ වහන්සේ කියන්නේ මගේ පුතාව මහාන කරන්න කියලාද? ඔව් මට හිතෙනවා ගෙදර තියාගන්නවට වඩා සාමාන්‍ය පූජා කරන්නේ කොහොමද කියලා. මම කියන්නේ ඔය දෙන්නට ඒක ඉන්න දෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံDhammam saranam gacchami dutiyampi sangham saranam gacchami tatiyampi buddham saranam gacchami tatiyampi dhammam saranam gacchami tatiyampi sangham saranam gacchami